කියන හදන්නේ. ආවෝ. ආයිති පල්ලෙහාට දාගන්න නැට්ට කරකෝලා. මේ මක්කොන්නෝද? උනේ ඈ? මන්නන්න දැන් නවත්තන්න බෑ. මන්දන්න අපරාධ බැරි වෙයි කියලා. උනේ ඈ? මොකක්ද කරන්නේ? මොකද්ද මම ඔබනම ගන්නව දානවා. ඈ? මක්කොන්නෝද? ඔබ මොකටද දුරිත් එක වැරදුනා? දුවිත් එක වැරදුනාද? ඔව්. බලන්න පද කරලා තියාගන්න. හරි හරි. දැන් එන්නේ. ආයෙ ඔය එනවා. ආරි ගහන්න එපා. හරි හරි. හරිද? ඔය ආයෙනවා. යකෝ මේක මම පරදරනවා. මේක තමයි කරදරේ වටුනේ ඔය කරන්න යන්න එපා. දැන් හරිද? හක්කලා පයින්නෝ. ඒ වාදියක් නෑ. ඒ මොකක්ද කිව්වා? කඩලා දුරිත් එක. දැන් මොකද කරන්නේ? දැන් මම මොකද වෙන්නේ? රුයිත් එක කැඩුවද? අතවල කළා. අතක් පාව කරේ කොහොමදයි? මල්ලි ඈ ඔය කරහයි පෙළදේ කිව්වා. කරන්නේ නැහැ තියා කැඩලා ඉවරයි. කැඩුණා. සුපර් ගියනේ සුපර් ගිය. ඈ සුපර් ගිය දෙනවා. අනේ පොඩි ළමෙක්ගෙන් ඉල්ල ගන්න බෑ. මෙන්න පොත්තර මහත්ය කම්ක කරනවා. හත්තිලා උඩ අහන්නේ. ඒ මෙන්න පොත්තර මහත්ය කම්ක කරනවා. එහෙනම් කඩුවල යන්නේ එකක් නෑ. ඔය යන්නේ. ඔය එකක් ඉල්ල ගන්න බලන්න. කාටද? දැන් මේක නට්ටකට අතවත් තියන්න එපා. අපෝනේ. ඔන්න මේ මල් සම දිහාගත්තා. ඔව් ඔයා ගන්නද මොකක්ද කියලා ඔය? මොකද පුතේ? මොක තමයි යාගේ ඔව්. දැලි රවුල ඔව්. මෙහෙලා දුන්නා කාල් දුන්නු කැඩපොත තවත් කන්නාඩිය. කන්නාඩිය හොඳයි. ඒක වාදනාව ඔය දැලිපිය නෝ කඩකට. ස්ථානේ මාරුණා ඒකයි කඩන්නද? කඩන්න එපා දැන් කඩන්න දෙන්න එපා අතලක් කියන්නේ අයියා නිලද යහන. මං කියන දේ අහන්න ඔරන් ළමා ඔකේ දින ගන්න බෑ. අත්තද? දෙනවා තාම. ඔයා දන්නව මොකද්ද කියලා ඔක? දන්නවා. මොකද්ද? ඇඟිලි ගහන්න උන්න ගන්න මේ යකට. මල්ලි මොකද්ද? මේක තමයි බුරියාගේ මල්ලි පෙත්තා. දැන් මොකද එළියට පැන පුරියක් වගේ දින හැබැයි. එහෙනම් පුරිය මීයක බලේ ඉන්නේ. අනේ හොඳ වැඩි. හොඳයි මොකද කුඩේ මේ හතක් වුණාගේ දිනවා. කොයියා? ඒ අනේ ඒතර හොඳ ඇති. අනේ හොඳයි. අපෝ හොඳයි ගිරි කට්ටිය වගේ ඇති. එහෙම නෙමේ. ඕක තමයි ඔයගලන්ගේ දැලි බිහෙම්මත් කියන දුනා කරක හේවත් තෙල් කල කියන්නේ. ඒ මක්කොලාද බං රැගිලි ගහලා. චි ඒය. ඉතින් යවන්න තමයි හොකොලා. අම්මා පිටි වල. ජීවිතේ අපෝලා හරියන්න. මොකද? යාකට ඕක දැන් ඉතින් ඕකට නමක් දෙන්න විදියක් නැහැ. ඉල්ල ගන්න බෑ තායක. ඔය පයින්නන කිස්ස ගන්න දෙනවා. ඕක නමගේ දැලි බිහෙම්මත් දුන්නා කරකල හේවත් තෙල් ගල කියන්නේ. මල්ලිගේ කරදරයක් නැහැ. මල්ලි ටොක් මොකද කියන්නේ? එහෙනම් මේ කන ගලේ මුවක් කියලා. ඔව්. එහෙනම් කන්නාඩි මොනවාගෙන? ගලේ මෙහෙම කරලා තියෙන්නේ. අසනාවයි. සාදු 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 මොකදනේ? සාදු 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 අය රාබු. සාදු සාදු මොකද මේ හාගහන හාත් කිය. දායකටි වාඩි වෙන්නේ නේද? ඔයි මොකද කොල්ල කෑ ගහන හාත් කිය. සිතාර්ථ කුමාරයා එහෙනම් බුදුවර කතමේ අනියෝ ශාලිය අමිකට කල්තකල වතු පිටි එහෙනම්
නැගිනේ වාත්තේ හතර නරගොන ඔස්කොලේ නඩෝ සාන්දා දూరే මුදෙන්න කියලා අයිලා මේ පාර මෙරකන කොලා කල් දාගන්න ඉතින් යකෝ මේ අන්න උදවාලා ගන්න උනේ මුක්කන් නෙමෙයි දුන්නේ. දෙන්නාසේ. මොකද යකෝ? එන්නට. ඒ මොකෝ? අම්මා පිටිදිගේ එනවා. අම්මා පිටිදිගේ එනවා පුතා හැමතැනම ආවේදී හින්දා ගහන්න හොයනවා කියලා. පිටිදිගේ කොහෙද අම්මා ඇවිල්ලා පිටිදිගේ එනවා. එල්ල වෙදනවා. එල්ල වෙදන අතේ තුමට හින්දා කියලා. එල්ල වෙදන ගැට වෙනවා. අත්නව දෙටි. මොනා? එල්ල පිටිකට. බෙල්ල පිටිකට නම් නාම කරන්න ගත්තා. එහෙම නෙමෙයි බෙල්ල පිටිකට දෙනවා හම්බ ඉන්නේ. අයියා ළමයි කන්න හදන්න මොකටද? ඔයාලට මේ කෑමට ළමයිලා කන්න හිතුවා. ආකෝ එහෙම නෙමෙයි. උදේට හිරවුණා. මට හිරවන්නේ අප කාටවත්. ඔයගොල්ලෝ දෙන්න හිරවන්නේ. ඒ ඉරා දෙන්නා දෙන්න. එහෙනම් ඉරාගේ ඇක්සස් කරද්දී කුඹහන්නේ. ඒකට අපි අතරිලාසි. ඔව්. නේද? එහෙනම් ඒ නොය අවස්ථාවලදී. ඔව්. ඒ කමෝටි මං ගෙහි යනකොට හරි. එක්මසලේ දෙමසලේ තුන්මසලේ දිවමසලේ. ඔව්. නේද? ලින්තොටෙන් ගල්තොටෙන් රදාතොටෙන් ආලුස්ථානවල. ආස්ථානේ. ඒකේව සෝපිටි ආස්ථානේ. තමයි. මේ ගෙදර ගෙදරටම නොයෙක් වැඩ කරලා. ඒක දෙන්න. අන්නට ආ ස්ථානේ එනකොට ඔව්. ඒ හරිම කරන බලව ආවේ. ආයෙත් අදපරේ උඹහන්න පස්සේ අතයි ඇවිල්ලා. ඔව්. ඒ දරවලා ඉන්න ගියන්ලන වරන් නැතුව. ඒක තමයි. අන්නට ගියතුළු ගිහලා කොහරි කටක් කනොත් ඔව්. කොහරි කෑමක් කනකොට අවස්ථාවේදී අරවල එළියන දෙකක් කෙලගිනවා. රොබරේ බලائیں නේලාවට බත් කෑවොත් බත්තා දින්න දෙනවා. කෑවොත් බත්තා දින්න දෙනවා. මුල් කෑවොත් කුරුකා දින්න දෙනවා. මාස කෑවොත් මාසවල දින්න ඒ දෙනවා. අදිරෝලේ වන්නා දෝසාරේ ලක් දුරි වේවා කියලා. ඒක කරනවා දුන්නා මේ උඩ ටිකටුව. අතර කරවන්න. හරි. ඒ සාධ කරන්නේ නැතිව.
ඔය යන්නේ. වැඩ ඉවරයි කොහෙද යන්නේ? ගෙදර යන්න පුළුවන්ද ඔහම? ආලාමිල හදලා ඔහම ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ගන්න දුන්න වැඩ ගාලේ කරගන්න ඕනේ හින්දායි. නෑ. මෙහාට කමින්. මෙහෙට කමින්ද? ඔව්. උන්වහන්සේ සංගීත ව්‍යවස්ථාවට අපගේ තුමා මාරේ. අතුරු අපේ දායක සභාව එහෙනම්. එහෙම නැත්නම් නේද? ඔව්. ඒ ගම්මඩ පූජෝත්සව සංවිධායක කමිටුව අමිතුව. ඒ වගේම ඔව්. මේ අපගේ කමිටුවගේ උත්තරත්වය අතුරු කොටගෙන ඔව්. ඒ පොළාත්වාදී පොඩි අපේ කමිටුව දීර්ඝාස ප්‍රාර්ථනා කරලා මාරේ. එතුමාගේ ඉතිහාස පාදවලට රැස්සා තියෙනවා වූ මානසිකත කුලගත නහරගත කවිගත ඉවර හරක් අපිට දූරී බුදු වේවා කියලා තමයි හේ කටේ බොත්තෝ ඔය අපේක හරියට කවේක කතා කරන එක වැඩි වෙන එකයි කරන් තියෙන්නේ කතා කරන එක නවත්තන්න ඇයි ඒ? මොකක් කරන්නේ උන්වහන්සේ කියලා මොකක් කරන්නද මේලා? ඔය ළමයි කෑ ගහනවා නේද ඔව්. එකදේ තියෙන්නේ ඔය පාරේ ගිහලා. මොකක්ද දැන් කරන්න තියෙන්නේ මොකක්ද? දකුණු පැත්තේ යා කෑ ළමයි බේරියා පොඩි කෑ ළමයි නෑ පොඩි ළමයි ඔව්. ඊළඟ වම් පැත්තේ යා පිළි ළමයි බේරියා ඒ දෙකොල්ල බේරි දෙක ගහලා ඉතින් කෑ ගහනවනේ රිස්ටර් රෝල ගහලා කතාවට මංගල දෙන්න ඕන නම්බරේ ගියලා. ටීචර් කතා කරන්න කතා කරන්නේ අකෝ හෙම්බුලාස් කොටියයි. මොන්ටිසෝරියන් ඉන්නෝනේ. අනේ අම්මේ එහෙම නෙමෙයි. අපේ ගෙදර මොන්ටිසෝරියෝගේ තමයි කොහේ පඩිමේලාගේ ගෙදර පොඩි ළමයි ඉන්නවා. තනිකර පරිපේ වගේ තාත්තා දැන් නැතුව ඉතින් ළමයි ඉන්නම් ගන්න. ඔය කෙනෙක් මගෙන් ඔක්කොම ගෙදර කියලා නැතුව කායද වෙන. එහෙම නෙමෙයි. ඔව් හැකිතින් මේ ගම්මහත්වයා තුරායකාගේ සිරිදාගේම ඉතින් එහෙම නෙමෙයි නේද දෙහිණු විභාගේ දෙදරාත් දක්වා තියෙනවා වූ දෝෂාන කරන දියන්න. අස්වා කටවා හොවා තුන්දෝ දූරි මුත වෙලා මාරේ. අපේ කප්මේතුමාට ඒ සංවිධායක මඩුල්ලට අන්න හරි. ලබන වර්ෂයේදී ඔව් ඔව්. අපගේ මේ ගම්මඩ පූජෝත්සව කරන්න එමයි. දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ලැබීමෙන් ඒ තුන්දොස් නැත්තම් තුන්දොස් එහෙනම් අස්වා කටවා හොවා නේද ඔව්. දූරි මුත වෙලා හරි. හැමදෙනාටම ඔව්. සැප සතුට උදා වේවා කියලා කාටේ උදාවේ යන විභාග ලැබේවා කියලා. ඒවා කියලා හරි. තේමප්පාලිය කළා ඒකම දුරු වෙන්නේ කියලා. ඒක දුර වෙන කියලා හරි. ඊළඟට දේවතාවගේ අගට ඇදලා ගන්න තියෙන දේව දුස්කාර යන්නයි තියෙන්නේ නේද
තෝසේ වල. දෝසේ. බලන්න ඔක්කොටම කෑමකට පත් දුන්නා. අනේ අම්මේ පාන. එහෙනම් උදා මෙහෙම නෙමෙයි. දෝසේම ගියදා දෝසාන්ත කාර්යවල. ඉතින් දෝසාන්ත කාර්යවල. හරි. ඔය පිටක් කරන දූරිය මුතෙන්න. හරි. දැන් ඉතින් වස්තන වෙස්පාන්න ඕන. දුර වෙන විස්පාන අවස්ථාව. උදා නෙමෙයි. කොයි ගන්දාන් අපි කම්මැතුමාට අපි ආයිබෝන් කියලා කතා කරලා ඒ පෙරදින හැන්දෑවේ පටන් ඔව්. අපගේ ඒ නිමා කම්මැතුමා ස්ථාන කැඳගෙන හරි. ඉතින් කලාව සත්පත්තිනි යාගේ අවසාන භාගය. හරිමයි. අපේ චින්තක මහත්මයා කිව්වාගේ ඔව්. ඒ පත්තිනියගේ නාම සීනාවේ පත්තිනි නටලා හරි. ඒ වගේම දඩිමුඳ ජීව රාජත්වයේ වාසගේ නාමයට වාහන නටලා ආහල්ලාකලා ඒ වගේම දේවල් දේවතාවුන් වාසගේ නාමයට අවල් දවල් දුර වෙන දවල්. අවල් දේවල් දුර දේවල් නටලා එහෙනම් අවසානයේ රස්සා කටවා කෝහත් යන තුන්දොත් දූරි පිළ පිළිස හරි. වාලාසේ ස්ථානයේ පවත්තලා අවසානයේ අවසානයේ ඔව්. ඉතින් අපි රස්තා උනාද මේ අවසාන අපේ නේද එහෙනම් කර්තව්‍ය තමයි දේවල් මඩුවේ කරත්ත සත්පත්තිනි යාගේ එක. ඔව්. ඒක නිසා වර්ෂ ගණනාවක් එහෙනම් මේ ස්ථානයේ මම හිතන්නේ මේ කර්තව්‍ය කෙරලා තියෙනවා. ඒක තමයි. ඉතින් මේ ගම් කොටවල වල ඔව්. මේ වතුරු වසංගත රෝග එහෙනම් නේද යෝගේ යලේ මහ ගොවිතැන්පත් උදම්බත සස්වික වෙලා ගව පට්ටි ඒ දෙවියන් වහන්සේ ආරක්ෂා කර දෙත්තා එහෙනම් කියලා ප්‍රාර්ථනා කරමින් හරි. අපේ හිමලංගන ආරංගල කම්මැතුමා දීර්ඝාස ප්‍රාර්ථනා කළා. අංගයි. ඒ සීදාස කම්මැතුමා දීර්ඝාස ප්‍රාර්ථනා කළා. වෙන්නේ කියලා. මේ හැම දිනාටම හරි. මේ කර්තව්‍ය උදා ආධාර උපකාර කළ ඔව්. පළාත්වාසී පොදු මහ ජනතාවට එහෙනම් මේ අටවන රෝග රවණව පැහැදී කුමාරි. 203 කාන්තර අසමාන ජීවන දෝෂ උදාහරණ කාර්යලත් දුර අපට සාන්ත උදාහරණ කියලා. ලබන වශයෙන් මේ කරන්න හරි. දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ඒවාගේම වස්තන ස්පාන්නගේ මැදක පාරයි. පුරාට ගැජට් එක අතට ආවා. ඒක තමයි. ඒක කරකවන කොටසම වෙනවා. දැන් ඒක පුරුතම මෙන්න මෙහෙමයි. මොකද කියන්නේ? ඉතින් අපගේ ආත්මහල්පට ආයිබුවන් කියලා ඉන්ද්‍රාගෙම මොනේද? හරි. දුරු කරන ලබාගෙන ඒක දාගෙන ඉන්නම්. සෙත්කී කියමනක් කියලා. හරි. සෙස්සාත් කරන සිවුරාටම තින් නේද? සත්‍යාසයක් කවදා සාතුලා වෙන්නේ කියලා නිසා. අතුරුනානාසේ කුම්දේදාත් බාර නැදී. අන්හාරේ පත්තිදියන්ගේ මුදේ ගන්න ලැබීමෙන් රාමෝදේවගේ ආංගලයේ දේව සෞත්‍ර වාසයේ නේද? නාමස්සේ නාමය ඔව්. සම්ප්‍රදාන හොදාගෙන ළඟා කර දීලා. තමයි. දැන් ඒක පුරුතම මෙන්න මෙහෙමයි. ඔව්. අපි ඒ කරගෙන ආව යාළුවෝ සාන්ති අවසානයේ එතෙන් අපේ කම්මැතිතුමාටත් ඔව්.
ඒ දායක සභාවටත් හරි. ඒ ඇතිලා තියෙන සහකටව හොවා කියන තුන්දොස් දූරින් මුතලා වගේම ලබන වර්ෂයේදී ඔව්. මේ ගම්මඩ පූජෝත්සවය පවත්වන්න ප්‍රගණීමට දුර්මල ප්‍රධාන දෙවියන් වහන්සේගේ දේව බැල්ම දේව කරුණාව දේව මෛත්‍රිය ඔව්. මේ සඳහා නගා කරන සෙත්තා නේද? ලැබේවා පිළිස්බලෙන් මිල මුදල් ලැබේවා කියලා පාත්‍රී යුතුව හරි. උඩු මොනවා ලබාගෙන නෑ නෑ. සෙත්ති කළ සෙස්සාන් කරන්න තියෙනවා. Dato no quise